Hey guys, welcome back to Bethany CLC Worship Ministry YouTube channel. ඔන්න ඉතින් අපි first time තමයි මේ වගේ vlog එකක් ඔයගොල්ලන් එක්ක share කරන්නේ. ඉතින් මේ අපේ worship team එකේ annual trip එක. අපේ team එකේ කට්ටිය හරිම excited විදිහට ගමනට ready වෙනවා. අපි ඉස්සරහට බලමු අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට හැමෝම බස් එකට නැග්ගට පස්සේ අපේ ලීඩර් අපි මොනවද කරන්න ඕනේ කියලා අපිට ඇඩ්වයිස් දුන්නා. ඔයගොල්ලන්ට නිදිමතගෙන තනිසින් දෙකම උදාගන්න ඉන්නවා මේ බස් යන්නේ. මොකද පළවෙනි දේ ඊළ හොඳට රින් විනෝද ඊට පස්සේ ප්‍රේ කරලා අපි අපේ ගමන ස්ටාර්ට් කරා. යන ගමන් සින්දු කිය ඩාන්ස් කර කට්ටියගේ ජෝක්ස් අහහා අපි අපේ ගමන පිටත් වුණා. හරි මං දැන් කියන්නම් අපි මේ කොහෙද ආවේ කියලා. පේනවනේ අපේ කට්ටියගේ එක්සයිටඩ් එක. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ හොරන සෙන්සේ පැවිලියන් කියන රිසෝට් එකට. මෙතන ඩේ අවුට් ප්ලේස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ගෲප් එකක් එක්ක අපි වගේ ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. අපේ කට්ටියත් එක්ක යනවා කියන්නේ ඉතින් ආයේ බඩ පැලෙන්න hina වෙලා full fun එකක් කරන් තමයි ගෙදර යන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ place එකට ආවා. ආවට පස්සේ ඉතින් අපි හැමෝම හරියට ඉන්නව නේද කියලා බලන්න එක්කෙනෙක් count කරනවා අපි. හරි ඉතින් කට්ටියක excited එක වැඩි කමට ඒගොල්ලන්ට මොනවද කරන්න කියලාවත් හිතා ගන්න බැරුව ඉන්නේ. ඔන්නොහොම ආයෙත් අපේ ලීඩර් අයියා මොනවද කරන්න ඕනේ කියලා ඇඩ්වයිස් දෙන්න ගත්තා. ඔක්කොටම කලින් කාලා බීලා ඉන්න ඕනේ නිසා අපි හැමෝම ගියා අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරගන්න. හරි අපි දැන් අපේ ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඊළඟ වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගහලා ඉන්නේ. මම හිතන්නේ අද පොය නිසා මිනිස්සු ගොඩක් මේ ආවට සැරිසරනවා. ඒකත් එක්ක අපි හොඳ එන්ජොයිමන්ට් එක තමයි යන්න මේ ලාස්ට් වෙන්නේ. අපි අපේ රූම්ස් වලට ගිහලා දුම් මාරු කරලා ගේම්ස් වලට යනවා තමයි. මේ හරියට අන්න හරි. එයා කිව්වා වගේ අපි අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරන් ඉවරනාට පස්සේ චේන්ජ් එකක් දාගෙන ඉක්මනට ආවා ගේම්ස් කරන්න. ගේම්ස් කිව්වට අපි කරේ ක්‍රිකට් ප්ලේ කරපු එක. ඒක ලකුණකට සීමා කරගන්නවා අවස්ථාවේදී. 57යි. අවසාන පන්දුවාරය. අවසාන පන්දුව. ඊළඟට කට්ටිය මේ කතා වෙන්නේ මොකද්ද කරන්න කියලා. ඉතින් කල්පනා කරලා අපි ඊළඟට ගියා බෝට් රයිඩ් එකක්. ඔන්නොහම තමයි ඉතින් අපේ කට්ටිය බෝට් රයිඩ් එක ගියේ. සමහර කට්ටිය ඉතින් බයක් වුණා. කරන්න දෙයක් නැති හින්දා අඬම ඉතින් රයිඩ් එක යන්න වුණා.
බෝට් රයිඩිങ്ങിන් පස්සේ අපි තව ඇක්ටිවිටීස් ගොඩක් කරා. ඉතින් බොයිස්ලා ඔක්කොම ගියා බෝතල් වලට වෙඩි තියන්න. ඉතින් ඒගොල්ලෝ නැති හින්දා ගර්ල්ස්ලා ටික එකතු වෙලා ඩාන්ස් කරා. හරි ඉතින් මේ ඔක්කොම ඉවර කරලා අපි ගියා පූල් එකට ගිහිල්ලා තමයි අපි කරන්න ඕනේ ඔක්කොම ෆන් වැඩ ටික කරේ. දිගටම බලන් ඉන්නකෝ අපි මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටිය ගේම්ස් වගේක් කරා ටීම්ස් දෙකකට බෙදිලා. ඒ ටික තමයි ෆන්ම ටික. දිගටම බලාගෙන ඉන්න. ඊට පස්සේ මොකක්ද නේ බලන්නකෝ. එක බෝල් එකට ෆන් එකටත් එක්ක මේගොල්ලෝ පොර කනවා. බ්ලොග් එකේ අවසානයට ඔයගොල්ලෝ ආවා. එහෙනම් අදට අපි ගිහිල්ලා නම් දිගටම අපිට ඉන්න මේ බෙතනි CLC Worship Ministry